කාන්දර 3ට විතර අයියේ ආවේ. කෑ ගැහුවා යන්නේ නැහැ. හැරුණා හැම පල්ලෙහාට ආවා නම් අයියේ ඔක්කොම ටික ඉවරයි. මෙතන ජීවිතයක් නැති වෙනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. දැන් මේ කඩේ 2024 10 වෙනි මාසේ ඉඳලා මේ කඩේ කඩනවනේ. නිවුස් වලට දානවා හැම දෙයකටම දානවා. ඒ වුණාට කිසිම මේ ක්‍රියාමාර්ගයක් නැහැ මේකට තාම. හැමදාම දැන් ගිය පාර කඩපු එකෙනු මේ 79000කට විතර ණයයි. ආයෙත් ගොඩ එන්නම දෙයක් නැහැ. එනකොටම මෙතනින් බහිනකොට මේ එළෙව්වා ගියේ නැහැ මේ පෙරවුනේ ආවා. ඇවිල්ලා කඩනවා දැම්මා අලි වෙඩිත් දැම්මා දාන්න තියෙන හැමදේම දැම්ම යන්නේ නැහැ. රජයකින් ගෙවන්නේ නැහැ මොකවත් නැහැ. අපේ හම්බ කරගන්න දේ තමයි නැති වෙන්නේ. බෙහෙත් ටික ගන්නෙන් මම මේකේ වනජීවයේ මහතුරුන්ට අපි කියන කොච්චර හරි එන තැන රකින්න කියලා එන තැන රකින්නේ කවදාවත්. ඒ කතිය හොඳට බීලා කාලා නිදිනවා. අපි මේ දුක් විඳිනවා. මේ පිටියේ කම්බියට ඔළුව තියුවා අලියා. ඔළුව තියලා තමයි පිටිපස්සට ගියේ. කිසිම බලධාරියෙ බලන්නේ නැහැ. කිව්වට වැඩකුත් නැහැ. හැබැයි අලියට මොකක් හරි වුණොත් නම් ඉතින් ගන්න ඕන කියවල ගන්නවා.